මම අද වීඩියෝෙන් කතා කරන්නේ Binance එකේ ආපු අලුත් ඉවෙන්ට් එකක් සම්බන්ධව. මේ ඉවෙන්ට් එකේ ප්‍රයිස් pool එක එනවා BNB coins 9999ක්. ඔයාලට Binance account එකක් තියෙනවා නම් ඒ වගේම ඔයාගේ Binance account එක verified නම් ඔයාලටත් පුළුවන් මේ ඉවෙන්ට් එකට join වෙලා මේකේ reward එකක් ලබා ගන්න. අපි බලමු මොකක්ද මේ ඉවෙන්ට් එක සහ කොහොමද මේ ඉවෙන්ට් එක හරහා reward එකක් ලබා ගන්න කියලා. මේකේදී ඔයා මුලින්ම click කරන්න notification option එක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා announcement කියලා. ඔයා ඒක select කරන්න. ඔයාලට මේ උඩ පේනවා දකුණු අත පැත්තේ මාක් එකක්. ඔයා ඒක select කරන්න. එතන option එකක් තියෙනවා latest activities කියලා. ඔයා ඒක select කරන්න. ඔයා select කරාට පස්සේ පහට scroll කරන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන event එකක් තියෙනවා Binance Academy launch new course කියලා. ඔයා ඒක select කරන්න. select කරාට පස්සේ පහළට scroll කරන්න. පහළට scroll කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් එයාලා කියලා තියෙනවා complete the course and share up to 9,999 in BNB rewards to celebrate the launch of this program. Binance Academy is introducing a new activity to all verified users with up to 9,999 in BNB token vouchers rewards. මෙතන පහලින් තියෙනවා activity period එක. මේක පටන් ගන්න තියෙන්නේ ඔක්තෝබර් 23. ඒ වගේම තමයි මේ event එක end වෙනවා නොවැම්බර් 13යි. ඔයාලට තාමත් chance එක තියෙනවා මේ event එකට join වෙලා මේ event එක complete කරන්න. අපි දැන් බලමු කොහොමද මේ event එක complete කරන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවා මෙතන තියෙනවා start learning now කියලා. ඔයා ඒක select කරන්න. ඊට පහළට scroll කරන්න. පහළට scroll කරලා පස්සේ ඔයාලට පේනවා මේකේ courses හතරක් තියෙනවා. first එක තමයි global regulatory landscape, second එක research challenge, third එක Singapore as a case study, fourth එක තමයි advanced topics කියලා. මේ courses හතර follow කරාට පස්සේ ඔයාලට පුළුවන් මේලා මේ දීලා තියෙන certificate එකක් ඔයාලට claim කරගන්න. අපි දැන් බලමු step by step කොහොමද මේක complete කරන්න කියලා. මෙතන උඩ තියෙනවා start course කියලා. ඔයා ඒක select කරන්න. ඔයාලට පේනවා මෙතන වීඩියෝ එකක් තියෙනවා. ඔයා වීඩියෝ එක play කරන්න. ඔයාලට පේනවා මෙතන ප්‍රශ්න තුනක් තියෙනවා. මේ තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ. මේකට නිවැරදි උත්තරය ඔයාලා ලබා දෙන්න ඕනේ. අපි බලමු කොහොමද මේ ප්‍රශ්න තුනට හරියට answers ටික ලබා දෙන්නේ කියලා. ඔයගොල්ලෝ දැක්කා මම මේ task එක complete කළා. ඊට පස්සේ ඔයා click කරන්න next කියන option එක. ඒත් කලින් වගේම තමයි මේ වීඩියෝ එක මම ටැග් කරන්න. එතනත් ප්‍රශ්න තුනක් තියෙනවා. මේ ප්‍රශ්න තුනට ඔයා හරියට answers ටික ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා select කරන්න next කියන එක. මේකෙත් කලින් වගේම වීඩියෝ එකක් තියෙනවා. මේ වීඩියෝ එක මේක ඩ්‍රැග් කරන්න. ඔයාලට පේනවා මෙතනත් ප්‍රශ්න තුනක් තියෙනවා. මේ ප්‍රශ්න තුන හරිය answers ටික ලබා දෙන්න ඕනේ. කලින් වගේම වීඩියෝ එක skip කරන්න. skip කරලා ඔයාලට පුළුවන් answers ලබා දෙන්න. ඔයාලා දැක්කම task එක complete කළා. ඊට පස්සේ ආපහු select කරන්න continue course කියන එක. මම දැන් course 1 එක complete කරලා දිනවා already. දැන් තියෙන්නේ course 2 කියන එක. මේකෙත් කලින් වගේම මේ වීඩියෝ එක skip කරන්න. මේකෙත් ප්‍රශ්න පහක් තියෙනවා. මේ ප්‍රශ්න පහට නිවැරදි උත්තර ඔයාලා ලබා දෙන්න ඕනේ. අපි බලමු මේ ප්‍රශ්න පහේ answers ටික. මේකෙත් කලින් වගේම next ලබා දෙන්න. කලින් වගේම drag කරන්න complete වෙනකම්. ඔයාලට කරන්න තියෙන්නේ මේ වගේ next දී මේ වීඩියෝ එක drag කරන්න. drag කරාට පස්සේ තමයි ඔයාලට ප්‍රශ්න ටික ලැබෙන්නේ answers ටික ලබා දෙන්න. මෙතන ප්‍රශ්න තුනක් තියෙනවා.
ඔයාලට පේනවා මම ලබා දුන්න ආන්සර් එක වැරදි. ඒ නිසා ඒක රතු පාටින් පෙන්වන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ආපහු try again ඔබලා නිවැරදි උත්තරේ ලබා දෙන්න. ඔයාලට පේනවා මම දෙවෙනි කෝස් එකත් කම්ප්ලීට් කළා. දැන් තියෙන්නේ කෝස් 3 එක. මේ හැම වෙලේම වීඩියෝ එකක් එනවා. ඔයා මේ වීඩියෝ එක ස්කිප් කරන්න මේ වගේ. වීඩියෝ එක ස්කිප් කරලා පස්සේ තුන්වෙනි කෝස් එක කම්ප්ලීට් කළා. ඊට පස්සේ තියෙන්නේ හතරවෙනි කෝස් එක. ඔයාලට පේනවා මේ වීඩියෝ එක විනාඩි 57යි තප්පර 4ක් තියෙනවා. මේක හිතුවා කරන්න ඕනේ මේ වීඩියෝ එක ස්කිප් කරන්න. Well done on completing the course. You can now unlock your certificate. ඊට පස්සේ තියෙනවා in order for us to create your certificate, please provide us with your name. Please note that once this has been submitted, it cannot be modified. මේකද ඔයාලා ලබා දෙන්න ඕනේ ඔයාගේ නම, right? මම මේ ලබා දෙනවා මගේ නම. දිශාන් අපරාජි කියලා. දිශාන් අපරාජි, right? එයාලා කියලා තිනවා ඔයාලා ලබා දෙද්දී ඔයාගේ නිවැරදි නම ලබා දෙන්න මේ සර්ටිෆිකේට් එක ලබා ගන්න. ඊට පස්සේ මම ක්ලික් කරනවා claim reward කියන එක. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේ වගේ ඔප්ෂන් එකක්. මෙතන තියෙන view certificate කියලා ඔයා එක සෙට් කරන්න. ඊට පස්සේ මෙතන තියෙන view certificate. ඔයාලට පේනවා මම කම්ප්ලීට් කළා මේ කෝස් 4. ඒ නිසා තමයි මට මේ සර්ටිෆිකේට් එක ලැබුණේ. ඔයාලටත් පුළුවන් මම වීඩියෝ එකේ සඳහන් කරපු විදිහට මේ ටාස්ක් එක කම්ප්ලීට් කරන්න. ඒකට හේතුව තමයි ඔයාට සර්ටිෆිකේට් එක ලබා ගන්න පුළුවන්. අනිත් එක තමයි ඔයාට මේකේ රිවර්ඩ් එක ලබා ගන්න පුළුවන් BNB coins වලින්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ටාස්ක් එක කම්ප්ලීට් කරන්න. ගොඩක් අය දන්නේ මේ Binance එකේ නොමිලේ සල්ලි හොයන්න පුළුවන් මෙතඩ් සම්බන්ධව. ඒ නිසා මේ වීඩියෝ ෂෙයා කරන්න. මොකද ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම වීඩියෝ එක කමෙන්ට් කරන්න. මගේ Telegram group එකක් තියෙනවා සර්වේ ගී කියලා. අනිවාර්යයෙන්ම මගේ Telegram group එකට join වෙලා ඉන්න. මම ඉස්සරහත් ඔයාලව දැනුවත් කරනවා නොමිලේ සල්ලි හොයන්න පුළුවන් මෙතඩ් සම්බන්ධව මගේ YouTube channel එක හරහා.